welcome to my YouTube channel and happy new year. मनलोल रंग सेना हदेसियम दहरा नवतिला ने नुबरहस कियन गीता हेमिन हसन माता पेटलिला මම මාරම සතුටින් ඉන්න ළමයි ඔයාලට ඒක මගේ මූණෙන් පේනවා ඇති. මගේ අවුරුද්ද තමා 2026. වැඩි කතා ඕනේ නෑ ළමයි. අපි යමු හිටියකට. ළමයි 31 වෙනිදා අම්මයි මායි තාත්තයි ගියා නවගමුවට. මොකද ළමයි අපි බාරයක් වෙලා තිබ්බා තාත්තා වෙනුවෙන්. තාත්තා අසනීපෙන්න හිටියෙකුවෙත් එකේ එයාව අපි ගෙන්න ගත්තාම ඒ බාරේ ඔප්පු කරනවා කියලා. මං කලින් වීඩියෝ එකක කිව්වා ළමයි තාත්තා අසනීපයි ඉතින් ඉක්මනට හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න කියලා ගොඩාක් අය විශ් කරලා තිබ්බා තාත්තට ඉක්මනට සනීප වෙන්න කියලා. ඉතින් ළමයි ඔන්න ඔයාලටත් ගොඩාක් පිං අපේ තාත්තා වෙනුවෙන් එක ප්‍රාර්ථනාවක් හරි කරපු එකට. ඉතින් ළමයි නවගම ගිහිල්ලා ගෙදර ගියාට පස්සේ එක්කෙනෙක් තරහ වෙලා මාත් එක්ක. ඔයාලට ඉතින් හිතා ගන්න පුළුවන් නේ කවුද කියලා? ගෙදර ගියපු ගමන් කලේ ළමයි එයාව හුරතල් ගන්නේ. මොන පොඩ පේනවනේ ඉතින් මක කාලම කොමූන ආදාම්බ මොන පේන්නේ නේ ඉතින් මක කොල්ලන් බලන්න ළමයි සතුන්ට ආදරය කළාම එයාලා ආදරය කරන විදිහ මෙයා හරි ආසයි ඔන්න ඔහොම ඉන්න අස්සට වෙලා. අපන වැඩ වගේ. අද්දාල් දාන්න අපේ පවුලම හරස් වගේ. කොලකන වීඩියෝ වගේ. මෙන්න කට්ටියම රාත්‍රී කියන්නේ. ඇත්තමයි ළමයි කිසිම දෙයක් නැහැ. ඔයා ළමයි හිතන්නේ මං හිතුවත් නෑ එච්චර රහයි කියලා මේ පොරකොල සීරාස්තියයි. නෑ ගේම රහයි කිව්වේ. සංකොට අන ඒ ඔයත් එන්නකෝ. 2025 දෙසැම්බර් 31 අම්මයි තාත්තයි දෙන්නටම කියලා පොල්ගස් දෙකක් හිටුවා ළමයි. ඒක යාලා තරගයක් තියනවලු හොඳද? ඉස්සෙල්ලාම පොල්ගෙඩි හැදෙනේන තිලුණු. ඉතින් මේ ඔය දැන් අර පෝරකොළ වැටමාර කොළ කඩනවා අපි පෝර දාන්න ගස් වලට. ඒ කියන්නේ අද තමයි හිටෙව්වේ. හොඳට පෝර දාන්න ඕනේ කියලා ඔන්න කොළ ටිකක් කඩාගෙන ඒකට දැන් දාන්න හදන්නේ අපේ මේ අලුතෙන් හදපු ගෙදර වත්ත පල්ලෙහා ළමයි මේ. නැත්තම් තාත්තා එක හැදෙන්නේ නැති වෙයි. අර දාන්නේ තාත්තගේ එකටද? සමහර විට මේකද එයාගේ එක. මගේ පැත්තකින් කියලා. එయ్యා. මේවා දැම්මද කොළ? ඔව් කොළ. ඊට උඩින් දැන් ආයි කොළ තට්ටුවක් දාන්න ඕනේ ඊළඟට ආයි පස් තට්ටුවක් දාන්න ඕනේ. ආපන්න ඔයා වැඩ වගේ. ඉන්නම පස් ගන්න. මං ආසාවෙන් හිටියා ළමයි මේ vlog එකේ අම්මලාට ගත්ත තෑගි මම ප්‍රසන්ට් විදිහට අර මේ ඔතනවත් ගන්න පොඩි ක්ලිප් එකක් ඒ වුණාට මට ඒක කරගන්න බැරි වුණා ළමයි. ඉතින් ළමයි 31 ඔන්න ඔය විදිහට තමයි අම්මයි තාත්තයි එක්ක හිටියේ. ඊට පස්සේ මම යන්න ලෑස්ති වුණා ළමයි ජැෆ්නා. මොකද මම පළවෙනිදා 2026 ජනවාරි පළවෙනිදා මම වැඩ පටන් ගන්නේ ජැෆ්නා වලින් ළමයි. මම ජැෆ්නා යන්නේ තනියෙන් ළමයි. මේ මං හිතන්නේ මම ජැෆ්නා යන 11 වෙනි මට මතක විදිහට මම ජැෆ්නා යන්න පටන් ගත්තේ 2021 හෝ 2 එදා ඉඳන් මේ වෙනකම් මම 11 සතාවක් වගේ ගිහිල්ලා තියෙනවා. ඒ ගියාම ළමයි මම නවතිනවා සාමාන්‍යයෙන් සතියක් වගේ නවතිනවා වැඩ කරන්න. ඉතින් ළමයි කොළඹ වලින් මම රෑ 8ට තිබ්බ ඉන්ටර්සිටි එක බුක් කරලා තමයි ජැෆ්නා ආවේ. දැන් මේ මම ජැෆ්නා ඇවිල්ලා ඉන්නේ ළමයි. පැය 7ක විතර කාලයක් ගියා ළමයි මට ජැෆ්නා එන්න ඉන්ටර්සිටි එකේ. මං හිතනවා අපිට ලේසිම විදිහ තමයි ඉන්ටර්සිටි එකේ එන එක කියලා. මොකද ළමයි ඩ්‍රයිව් කරගෙන ආවොත් එහෙම ඩ්‍රයිව් කරන කෙනාට ගොඩක් අමාරුයි. මොකද පැය ගාණක් එක දිගට ඩ්‍රයිව් කරන්න ඕන නිසා. ඉතින් ළමයි මං එද්දී පාන්දර 5 වුණා. ඒ ඇවිල්ලා මම උදේ
9ට විතර මේ යන ගමන් ඉන්නේ සැලුන් එකට මගේ ෂූට් එකට රෙඩි වෙන්න. මම පර්සනලි ලංකාවේ යන්න ආසම තැන තමයි ළමයි ජැෆ්නා. මොකද ජැෆ්නා වලට යනවා කියන්නේ කල්චර් එක වෙනස්, මිනිස්සු කතා කරන විදිහ වෙනස්, ඒ මිනිස්සු හැසිරෙන විදිහ වෙනස්. හැමදේම ඒ කියන්නේ වටපිට තියෙන දේවල් පවා හැමදේම එකපාරට වෙනස් වෙනවානේ අපේ ලංකාවේ. අනිත් එක තමයි ළමයි නිකන් හරියට මලයාලම් ෆිල්ම් එකක ඉන්නවා වගේ තමයි වටපිටාව. මාර ලස්සන තල්ගස් එක්ක ගොයන් ඒ ෆීලින් එක මට කියන්න තේරෙන්නේ නැහැ ළමයි. මම මාර මාසයි. ඉතින් ඔන්න දැන් මං සැලුන් එකට ඇවිල්ලා රෙඩි වෙන ගමන් ඉන්නේ ළමයි. මං මේ අද ඇවිල්ලා තියෙන්නේ අරුන්තති මැගසින් ෂූට් එක කරන්න. ලංකාවේ අරුන්තති ටීම් එකත් එක්ක වැඩ කරන්න පටන් ගන්න ළමයි මම දැන් අවුරුදු 4ක් වෙනවා. ඉතින් ළමයි මේ ෂූට් එක කරන අතරේ අපි ගණන් කළා මම අරුන්තති මැගසින්ස් කීයක් කරලා තියෙනවද කියලා. මේ අවුරුදු 4ට ළමයි මම මේ යාලත් එක්ක මැගසින් ෂූට් එක කරන 5 වෙනි වතාව. මම මාර්ම හැපි ළමයි. මොකද 2026 අවුරුද්ද මේ ජැනුවරි 1 මම පටන් ගන්නෙ මම ආසම කරන දෙයකින්. ඒ කියන්නේ ආසම කරන ලංකාවේ තැනක ජැෆ්නා වලට ගිහිල්ලා ආසම කරන ටීම් එකක් එක්ක අරුන්තති ටීම් එකත් එක්ක වැඩ කරන්න හම්බ වෙනවා කියන්නේ මං හිතන්නේ මාරම ලකි. ඉතින් ළමයි ඔන්න ඔය විදිහට මගේ ඩ්‍රෙසින් එක දැන් ඉවර වෙගෙන එන්නේ. දැන් හෙයාර් ඩ්‍රෙසින් එක කරන්නේ. මාරම ලස්සනයි ළමයි. යාළගේ ඩ්‍රෙසින්ස් මං හරිම ආසයි. ටැමිල් විදිහට ඩ්‍රෙස් කරන්න. ඒ කියන්නේ එයාලගේ අර ඉන්දියන් ස්ටයිල් එකට. ඉතින් ළමයි මම මේ ෂූට් එකේ වීඩියෝ එකයි ෆොටෝස් ටිකයි පස්සේ දාන්නම්. මොකද එයාලගේ මැගසින් එක අවුට් වුණාම තමා මම ඉතින් දාන්න ඕනේ. නැත්තම් හරි නැහනේ. ඒ හින්දා මම මේකට ෆොටෝස්වත් වීඩියෝස්වත් ඇඩ් කරන්නේ නැහැ ළමයි. ඉතින් ওই විදිහට තමයි මගේ ජැනුවරි 1 ඉවර වුණේ. ඊට පස්සේ ළමයි මේ තියෙන්නේ මගේ දෙවනි දවස. ඉතින් ළමයි මම ජැෆ්නා ඇවිල්ලා දවස් දෙකක් නතර වෙලා හිටියේ ජැෆ්නා හෙරිටේජ් බංගලෝ කියන හොටෙල් එකේ. ඒක හරිම ලස්සන බංගලෝ එකක් ළමයි. පොඩි හැබැයි ගෙදර ඉන්නා වගේ ඔළුව නිදහසේ හරිම සැහැල්ලුවෙන් ඉඳලා ඇවිදලා කරලා එන්න පුළුවන් තැනක්. මොකද හැම තැනකටම එතන ළඟයි ළමයි. ඉතින් ළමයි මේ අවුරුද්දේ ජැෆ්නා යන්න හිතාගෙන ඉන්නවා නම් ඔන්න ඔයාලට පුළුවන් මේ බංගලෝ එක try කරලා බලන්න. ඇත්තටම ළමයි හැම තැනකටම මෙතන ළඟයි. ඒ හින්දා හරිම පහසුයි. ඔයාලා දන්නවද ළමයි මම ජැෆ්නාවට පස්සේ පොඩි අකරතැබ්බයකටත් මුණ දුන්නා ළමයි. ඒ තමයි මම ගෙදරින් එනකොට ජැෆ්නා ඉන්න බලාගෙන, ඒ කියන්නේ ස්ටේ කරන්න හිතාගෙන හිටියේ නැහැ ළමයි. මට ආවට පස්සේ තමා ඉතුරු වැඩ ටික සෙට් උනේ. ඒ හින්දා මට ඉන්න වුණා. කොහොම හරි මං ගෙදරින් එනකොට ළමයි ඉන්න බලාගෙන ඇඳුම් අරන් ආවේ නැහැ. ඒ හින්දා මං අරන් ඇවිල්ලා තිබ්බේ ඇඳුම් දෙකයි. ඒ දෙක මට මැනේජ් කරගන්න උනා ළමයි. ඒ හින්දා ඔයාලා බලයි මම මොකද එකම ඇඳුමෙන් ඉන්නේ කියලා. 2026 අවුරුද්දේ ජැෆ්නා ඉන්න දෙවනි දවස ළමයි උදේම අපි නාගදීපේ යන ගමන් ඉන්නේ. ඉතින් ළමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ මම ඉඩ්ලි try කරනවා. මම ජැෆ්නා ආවම කන්න කැමතිම කෑම තමයි ළමයි ඉඩ්ලි. මම මෙන්න මේකත් try කළා ළමයි. මේක මං අලුතෙන් try කළේ. මේ තියෙන්නේ ළමයි මෝදගම් කියලා ස්වීට් එකක්. ඒක මාරම රසයි. ඇතුලේ තියෙන්නේ අර පැණි දාලා හදපු පේස්ට් එකක්. ඒක හරිම රසයි. මෝදගම් මට ඉස්සෙල්ලාම ළමයි ඒක නම කියද්දි යාලා මට අහුනේ මෝදරම් කියනවා වගේ. ඊට පස්සේ යාලා හිනා වෙනවා මෝදරම් නෙමෙයි අනේ මෝදගම් කියලා. ඉතින් ළමයි අපි තාම නාගදීපේ යන ගමන් ඉන්නේ. ඔයාලා හිතන්නේ මේ ෆීලින් එක කොහොමද කියලා. ටැමිල් කට්ටියත් එක්ක ටැමිල් සෝන් එකක් අහන ගමන් නාගදීපේ යනවා කියන ෆීලින් එක. oh my god. මම නම් මාර්ම ලකී ළමයි. මන් දන්නේ නැහැ 2026 මගේ අවුරුද්ද කියන්නේ මම නිකන් නෙවෙයි. ජනවාරි මම ආසම දෙයක් කරන්න හම් වෙනවා කියන්නේ ඒකත් ජනවාරි 1. ඉතින් ළමයි අපිට ජැෆ්නා වල ඉඳලා ටවුන් එකේ ඉඳලා නාගදීපට යන්න බෝට්ටුව ගන්න අපිට පැයක විතර කාලයක් ගියා එන්න. දැන් අපි ඇවිල්ලා ඉන්නේ නාගදීපට යන්න බෝට්ටුව ගන්න තැනට. ඉතින් එතනටම යන්න විදියක් නෑ ළමයි. ඒ පාර රිපෙයාර් කරන ගමන් තියෙන්නේ. ඒ හින්දා අපි වාහනේ නවත්තලා පයින් යන්න ඕනේ බෝට්ටුවට. දැන් මේ ඉන්නේ බෝට්ටුවේ ළමයි. මම නාගදීපේ යන 3 වෙනි වතාව ළමයි මේ. ආස උනාට ළමයි මම මේ ගමනට පොඩ්ඩක් බයයි. මොකද බෝට්ටුවේ යන්නේ බෝට්ටුවේ යනකොට පොඩ්ඩක් අර නිකන් කෝච්චේ යනවා වගේ ළමයි ගැස්සෙන එකක් තියෙනවා. මම ඒකට පොඩ්ඩක් බයයි. බය උනාට ළමයි ඔන්න බලන්න කරන වැඩේ අල්ලගන්න තැනකුත් නෑ ළමයි. අයිනට යනවා ෆොටෝස් වීඩියෝස් ගන්න. මම ඇත්තටම බයේ හිටියේ. ඒ හින්දා ගණන් ගන්න එපා මම හැසිරෙන විදිහට.
ඉතින් ළමයි මේ වාසනාව ගොඩාක් අයට හම්බෙන්නේ නැති chance එකක්. මොකද මට travel කරන්න හම්බෙන්නේ ළමයි මගේ profession එකේ හින්දා. මම ඒකට මාරම respect කරනවා ළමයි. මොකද මගේ modeling acting කියන්නේ මම සාමාන්‍යයෙන් like a god. මම ඒක අදහනවා වගේ ළමයි. දැන් ඔයාලා හිතන්න පුළුවන් ළමයි මම full time acting modeling විතරයි කරන්න කියලා. එහෙම නෑ ළමයි. assistant pharmacist කෙනෙක් විදිහට මේ දවස්වල training වෙන ගමන් ඉන්නේ. මොකද මගේ exam එක ළඟයි. මම pharmacy license එකට apply කරලා තියෙනවා. ඉතින් මට එතෙන්ද කියන්න උවමනාව තිබ්බේ ළමයි ඔයාලා මොන දේ කළත් ඉගෙන ගන්න එක මැරෙන කම්ම නවත්තන්න එපා ළමයි. අපිට නැති වෙන්නේ නැති එකම දේ තමයි අපි ඉගෙනගත්ත දේවල්. හරි ළමයි ඒක ගැන අපි පස්සේ කතා කරමු. finally අපි නාගදීපයට ආවා. අපි ඉස්සෙල්ලාම ළමයි බෝට් එකෙන් බැස්සේ පන්සල ගාව. මොකද කෝවිලයි පන්සලයි දෙකම තියෙනවා. කැමති තැනකින් අපිට ඉස්සෙල්ලාම බහින්න පුළුවන්. ඉතින් අපි ඉස්සෙල්ලාම බැස්සේ පන්සලේ. මම කලින් ඇවිල්ලා තියෙනවා කියවනේ ළමයි. කලින් ආපු දෙපාරම මේ මගේ තුන්වෙනි පාරනේ. කලින් ආපු දෙපාරම මාර සෙනගක් හිටියා ළමයි. හැබැයි අද කවුරුත් හිටියේ නෑ. හරියම නිවි හැනහිල්ලේ මම නාගදීපේ වන්දනා කළා. මට එහෙදි පොඩි යාළුවෙකුත් හම්බුණා ළමයි. ඔයාලා දන්නවනේ. ඉතින් මට කවුද කින්ද මන්ද කොහෙද ඉන්නේ කියලා අදාළ නෑ. ඒ සතෙක් නම් මම හුරතල් කරනවා. බලන්නකො මම හුරතල් කරන්නේ කවුද කියලා? කපුටු පැටියෙක් ළමයි කපුටු පැටියෙක්. ඉතින් ළමයි නාගදීපයට ආවහම මම තාත්තට ආයෙත් බාරයක් වුණා තාත්තට හොඳටම හොඳ වෙන්න කියලා. ඉතින් බාරය ඔප්පු කරන්න මම ගෙදර ඇත් එක්ක එනවා කියලා තමයි මම වාරය උනේ. ඊට පස්සේ අපි ආවා කෝවිලට. ළමයි කෝවිල ඇතුලේ වීඩියෝ ගන්න දෙන්නේ නැහැ. වීඩියෝ ගන්න එපා කියලා තියෙන්නේ. කෝවිල ඇතුළට යන තැන ළමයි එල්ලුවෝ එළු පැටව ගොඩාක් ඉන්නවා. අපි යාළුව අත ගෑව. යාළුවා හරිම ෆ්‍රෙන්ඩ්ලි. හැබැයි ඉතින් පොඩ්ඩක් අපි සද්ද බද්ද කළොත් හයියෙන් කතා කළොත් එයාලා බය වෙලා යනවා. මං චූටි කාලේ ඉඳන් ආස දෙයක් තමයි ළමයි සතුත් එක්ක කාලේ ගෙවන්න. යාළුවත් එක්ක ඉන්නකොට ඔළුවට මාර නිදහසනේ. මම දන්නේ නැහැ ඇයි කියලා. මට සමහර වෙලාවට හිතලා තියෙනවා මේක සිංගිති සිතුවිල්ලක් කියලා මම දන්නවා. මට හිතලා තියෙනවා මේ සත්තුන්ව ඒ කියන්නේ පාරේ ඉන්න සත්තුන්ව ගෙනල්ලා එයාලව හදලා එයාලත් එක්කම ඉන්න. என்னது சாம்பல் மாதிரி இருக்கு நம்ம வீட்ல இருக்கிற வெள்ளையா இருக்கும் මේකෙන් එහෙම අරගෙන හරි ஆ හරි ஹரி நைஸ் ஓகே හරිම ලස්සනයි ළමයි මේ තියෙන්නේ ඒ අර එන්ට්‍රන්ස් එකෙන් ඇතුළට ආපු ගමන් පේන විදිය. අර තියෙන්නේ කෝවිල. අපි යන දවසේ කෝවිලේ පූජාවක් තිබ්බා ළමයි. ඉතින් ඒවා වීඩියෝ කරන්න විදිහක් නැහැ. මොකද වීඩියෝ කරන්න එපා කියලානේ තියෙන්නේ. ඉතින් හොරෙන්වත් මම වීඩියෝ කළේ නැහැ ළමයි. හරි ළමයි. ඉතින් මේ මං ජැෆ්නා ඉන්න දෙවෙනි දවස අපි නාගදීපෙ ගිහිල්ලා ආයි ජැෆ්නා ආවා. ඇවිල්ලා මේ මගේ දෙවෙනි ෂූට් එක කරන්න රෙඩි වෙන ගමන් ඉන්නේ ළමයි. මේ ෂූට් එක නම් මට මාරම ස්පෙෂල් ළමයි. මොකද ෆස්ට් ටයිම් තමයි මම මේ විදිහේ ෂූට් එකක් කරන්නේ. මාරම ලස්සනයි ඒක. ඔයාලට මම පෙන්නන්නම් ෆොටෝස් වීඩියෝස්. ළමයි මේ ෂූට් එකේ මම මාව දැක්කේ ළමයි නිකන් අනේ මට කියන්න තේරෙන්නේ නැහැ. දිව්‍ය ලෝකෙන් බහැලා වගේ සීන් එකක් මම දැක්කා. මම මාව මේ විදිහට දැකලම තිබ්බේ නෑ. ඉතින් ළමයි මේ ඔයාලා දකින අවුට්පුට් එක ගන්න ගොඩාක් අය මහන්සි වෙනවා ළමයි. මෙතන අර වතුර පූල් එකක් වගේ පොඩියට හදලා වටේට අර ගස් කොළන් තියලා ලයිට් කරලා දුම් ගහලා ලොකු ප්‍රොසෙස් එකක් කරනවා ළමයි. ඔයාලට මම මේ වීඩියෝ එකේ BTS එකක් behind the scenes වීඩියෝ එකක් අනිවාර්යෙන් ගේන්නම් ළමයි. ඒ කියන්නේ behind the scenes වීඩියෝ එකක් වගේම මේකේ original output වීඩියෝ එකත් මම අනිවාර්යෙන්ම අරන් එන්නම් ළමයි. ඉතින් ළමයි ඔන්න ඔය විදිහට තමයි මගේ 2026 අවුරුද්ද පටන් ගන්නෙ. මං හරිම ලකි. මම මේ විෂයට ස්තුති වෙනවා. මට මේ වගේ අවුරුද්දක් සමරන්න ලැබිච්ච එක ළමයි. ෆස්ට් ටයිම් තමයි මම ගෙදර අයත් එක්ක නැතුව ජනවරි 1st සෙලිබ්‍රේට් කළේ. ඒ කියන්නේ ඒකත් මම ආසම තැනක ජැෆ්නා වල ඉඳලා ආසම දෙයක්. මම මොඩලින් කරන්න මාරම ආසයි ළමයි. ඇක්ටිං වලටත් ආසයි. ඒ වගේම තමයි මම ඉගෙන ගන්න දේවල් සහ ෆාමසිස්ට් කෙනෙක් වෙන්න මම මාරම ආසයි. ඉතින් ළමයි මට හිතෙනවා මම මාරම ලකී කියලා. සහ 2026 මගේ අවුරුද්ද කියලා මට හිතෙනවා ළමයි පටන් ගත්ත මුලින්ම. අනිත් දේ තමයි ළමයි මම දැන් 2025 December 31st මං ගෙදරින් ආවට පස්සේ අද වෙනකනුත් ගෙදර ගිහින් නැහැ ළමයි. අද
4 වෙනිදා මට ගෙදර යන්න වෙන්නේ ළමයි සති 2කින්. මොකද මම එක දිගටම වැඩ බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. මම ජැෆ්නා හිටියා දවස් 2ක් ජැනුවරි 1st and 2nd. ඒ ඉඳලා ළමයි මම ජැෆ්නා වලින් කෙලින්ම කැන්ඩි ආවා. කැන්ඩි මගේ අලුත් ටෙලි ඩ්‍රාමා එක ෂූට් කරනවා. මම දැන් ඉන්නේ කැන්ඩි. ඉතින් ළමයි මම ප්‍රාර්ථනා කරනවා මට වගේම 2026 අවුරුද්ද ලෝකේ ඉන්න හැමෝටම සුබම වෙන්න කියලා. ඉතින් ළමයි 2026 මේ වගේ වාසනාවන්ත අවුරුද්දක් වෙනවා වගේම 2025ට අනිවාර්යයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ ළමයි. මොකද එක්ස්පීරියන්ස් ගොඩාක් අපිට දුන්න අවුරුද්ද තමයි 2025 කියන්නේ. ඒ කියන්නේ අපි කන්ට්‍රි එකක් විදිහට ගත්තොත් අපිට 2025 කියන්නේ ගොඩක් අමාරු කාලයක්. ඉතින් ළමයි පර්සනලි මට 2025 කියන්නේ ගොඩාක් මානසික පීඩා කියන්න බැරි තරම් හිත රිදීම් වෙච්ච අවුරුද්දක් ළමයි. එහෙම තමයි අපිට හැම අවුරුද්දක්ම එක වගේ තියෙන්නේ නැහැනේ. එක දිගට සතුට රැඳෙන්නෙත් නැහැ. එක දිගට අපිට දුක රැඳෙන්නෙත් නැහැ. ඉතින් ඒකනේ ජීවිතය කියන්නේ. එහෙනම් මම ස්තුතිවන්ත වෙනවා 2025ට. thank you so much 2025. මට ලස්සන වගේම මට ජීවිතේ lessons ගොඩාක් කියා දුන්න අවුරුද්දක් තමයි 2025. ඉතින් ළමයි 2026ට අපි වෙල්කම් කරනවා වගේම තමයි අනිවාර්යෙන් last year එකට තෑන්ක් කරන්නත් අමතක කරන්න එපා. මොකද අපි last year එකේ ගත දේවල් එක්ක තමයි ළමයි step එකක් තියන්නේ 2026ට. ඒ හින්දා අනිවාර්යෙන්ම අපේ පරණ අවුරුද්දට තෑන්ක් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මතක තියාගන්න ඕනේ ළමයි අපිට හම්බෙන මිනිස්සු එක ජාතියේ මිනිස්සු අනිවාර්යයෙන්ම එයාලට ගැලපෙන විදිහට අපි මූව් වෙන්න ඕනේ. මම ඒක ඉගෙන ගත්ත 2025 අවුරුද්දේ. මම ඒ හින්දා හිතුවා ඒකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මොකද ළමයි මිනිස්සු හැමෝම එක වගේ නැහැනේ. එක එක්කෙනා වෙනස්. ඉතින් අපිට එයාලගේ විදිහ හදන්න යන්න බෑ. අපි කරන්න ඕනේ එයාලගේ විදිහට අපි එයාලා කවුද කියලා දැනගෙන ආශ්‍රය කරන එක. හරි ළමයි එහෙනම් මේ තමයි මම 2026 ඔයාලට අරන් ආපු පළවෙනි මගේ vlog එක. thank you so much 2025 මාත් එක්කම හිටියට 2026 මාත් එක්ක ඉන්න. මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයා මගේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. මොකද මේ වගේ ලස්සන videos ගොඩාක් මම ඉස්සරහට අරන් එනවා. හරි ළමයි එහෙනම් ගිහින් යන වෙලාව හරි. මම එහෙනම් ගිහින් එන්නම්. මගේ ඊළඟ vlog එක අරන් එනකම් පරිස්සමෙන් ඉන්න ළමයි. ආදරේ ඔයාලට.